අද කතා කරන්න යන්නේ ලෝකේ තියෙන ලස්සනම ලිමිටඩ් එඩිෂන් නැත්තම් සීමිත නිෂ්පාදන ප්‍රමාණයක් කරපු ඩිවයිස් 5ක් ගැන. වීඩියෝ එකට යන්න කලින් එයා අපේ හැඩොක් ටච් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් subscribe කරන්න ඔම්සෙක් කරන්නකෝ. ඒ වගේම සුබ දවසක් කියලා සාදරෙන් ආදරෙන් සියලු දෙනාම පිළිගන්නවා. ඉතින් අද කතා කරනවා අපි OnePlus 12R Genshin Impact Edition එක, Realme 10 Pro 5G Coca-Cola Edition එක, Red Magic 10 Pro Golden Saga Edition එක, Poco X7 Pro Iron Man Edition එක, ඒ වගේම Oppo Reno 8 Pro 5G House of the Dragon Edition එක ගැන කතා කරනවා. ඉතින් අද අපේ පළවෙනි ඩිවයිස් එක විදිහට අපි OnePlus 12R Genshin Impact Edition එක ගැන කතා කරමු. Genshin Impact ක්‍රීඩාවේ සාර්ථකත්වයට පිළිගැනීමක් විදිහට නිර්මාණය වූ ඩිසයින් එකක් තමයි මේ ඩිවයිස් එක. ඩිවයිස් එකේ පර්ෆෝමන්ස් ගැන කතා කරොත් Snapdragon 8 Gen 5 කියන ප්‍රොසෙසර් එක තියෙනවා. ඒ වගේම අඟල් 6.7ක 120Hz AMOLED ඩිස්ප්ලේ එකක් මේ ඩිවයිස් එකේ තියෙනවා. බැක් කැමරා එක ගැන කතා කරොත් මෙගාපික්සල් 50ක Sony main කැමරා එකක් තියෙනවා. මිලිඇම්පියර් 5000ක බැටරි කැපැසිටි එකත් එක්ක 100W සුපර් චාර්ජින් ෆීචර් එකත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් මේ ඩිවයිස් එකට මම දෙනවා ලකුණු 10න් 8ක්. හරි. ඊළඟට අපි කතා කරමු Realme 10 Pro 5G Coca-Cola Edition එක ගැන. ඩිවයිස් එකේ wallpaper, ringtone, notification, sound වගේ දේවල් Coca-Cola theme එකේ තේමාවත් එක්ක එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඩිවයිස් එකේ ස්පෙක් ගැන කතා කරොත් ප්‍රොසෙසර් එක විදියට Snapdragon 695 5G කියන ප්‍රොසෙසර් එකක් තියෙනවා. ඩිස්ප්ලේ එක විදියට අඟල් 6.72ක Full HD Plus IPS 120Hz refresh rate එකක් තියෙන ඩිස්ප්ලේ එකක් එනවා. ඒ වගේම 8GB RAM එකත් එක්කම 256GB storage එකකුත් තියෙනවා. මිලිඇම්පියර් 5000ක බැටරි කැපැසිටි එකත් එක්කම 33W fast charging feature එකක් තියෙනවා. බැක් එකේ අපිට red and black කියන කලර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම iconic Coca-Cola logo එකත් එක්කම matte imitation metal finish එකක් තියෙනවා. ස්පෙෂල් ඩිසයින් එක ගැන කතා කරොත් අපිට app icon, customized lock screen, charging animation වෙන ෆෝන් එකකට සාපේක්ෂව fun unique experience එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ඩිවයිස් එකට මම දෙනවා 10න් 6ක්. හරි. කතා කරමු Poco X7 Pro Iron Man Edition එක ගැන. Marvel Studio එකෙන් කරපු Avengers කතාමාලාවේ Iron Man සංකල්පයක් සහිතව ඩිසයින් කරපු මේ ඩිවයිස් එකේ අඟල් 6.67ක AMOLED 120Hz refresh rate එකක් තියෙන ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. IP68 කියන water and dusting resistant එක තියෙනවා. 8GB 256GB සහ 12GB 512GB යන කැපැසිටි බලා ගන්න පුළුවන්. ප්‍රොසෙසර් එක විදිහට MediaTek Dimensity 8400 Ultra කියන ප්‍රොසෙසර් එක තියෙන්නේ. ඉතින් මේ ඩිවයිස් එකට මම දෙනවා 10න් 9ක්. ඊළඟට අපි යමු Red Magic 10 Pro Golden Saga Edition කියන ඩිවයිස් එක පැත්තට. මාරම ලස්සන විදිහට ඩිසයින් වෙලා තියෙන මේ ඩිවයිස් එකේ golden color එකක් තියෙන්නේ. ස්පෙක් ගැන කෙටියෙන් කතා කරොත් 24GB RAM එකත් එක්ක 1TB storage එකක් එනවා. ඒ වගේම අඟල් 6.8ක Full HD Plus 144Hz AMOLED display එකක් තියෙනවා. ප්‍රොසෙසර් එක විදිහට Snapdragon 8 කියන ප්‍රොසෙසර් එක තියෙනවා. කැමරා පැත්තට ගියොත් මෙගාපික්සල් 50 කැමරා දෙකක් සහ මෙගාපික්සල් දෙකේ කැමරා එකක් තියෙනවා. ඒ වගේම ෆොන්ට් එකේ අපිට මෙගාපික්සල් 16 කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඩිවයිස් එකේ ඔපරේෂන් සිස්ටම් එකේ විදිහට Red Magic OS 10 කියන එක තියෙනවා. මිලිඇම්පියර් 7050ක ඩුවල් සෙල් බැටරි කැපැසිටි එකත් එක්ක 100W සුපර් චාර්ජින් ෆීචර් එකක් තියෙනවා. ඩිවයිස් එක නම් මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මම දෙනවා මේ ඩිවයිස් එකට 10න් 7ක්. ඔයා තාම වීඩියෝ එකට ලයික් කරේ නෑ නේද? වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. කතා කරමු අන්තිම එඩිෂන් එක ගැන. Oppo සමාගමේ Reno 8 Pro House of the Dragon කියන එඩිෂන් එක ගැන. House of the Dragon සීමිත එඩිෂන් එකක්. මාගේරියන් මන්දිරයේ සංකේත වලින් පිරී ඇත. ඒ වගේම කළු, බියකරු, බැලේරියන් කොරබතු මකර සමානුව මෝස්තර කරන ලද බැක් කවර් එකකුත් තියෙනවා. ඒ වගේම ටාගේරියන් පවුල නියෝජනය කරන පිස්තුනේ මකරාද එකතු කරලා තියෙනවා. ඩිවයිස් එකේ ස්පෙක් ගැන කතා කරොත් MediaTek Dimensity 8100 ප්‍රොසෙසර් එකක් තියෙන්නේ. මිලිඇම්පියර් 4500ක බැටරි කැපැසිටි එකත් එක්කම 18W fast charging feature එකක් තියෙනවා. ඒ වගේම අඟල් 6.7ක HDR10 Plus 120Hz display එකක් තියෙනවා. ස්ටෝරේජ් එක විදිහට 8GB සහ 256GB තියෙනවා. ඒ වගේම 12GB සහ 256GB තියෙනවා.
මෙගාපික්සර් 50ක මේන් කැමර එකක් වගේම ෆෝන් කැමර එක අපිට මෙගාපික්සර් 32ක් බලාගන්න පුළුවන්. ඉතින් මේ ඩිවයිස් එකට මම ලකුණු 10න් 5ක් දෙනවා. ඉතින් ඔයාගේ ලකුණු ගන්න ඔයා පහලින් කමෙන්ට් කරන් යන්න. මම මේ ලකුණු දුන්නේ ඕවරෝල් පර්ෆෝමන්ස් එකට නෙමෙයි. ස්පෙෂලි ඩිසයින් එකට. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම එයා අපේ හැඩොක් ටච් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නකෝ. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.